Welcome back to my channel. මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි කියලා මුලින්ම කියනවා. මම අද ඔයාලට කියලා දෙන්නේ කලස් දෙකකින් අපි බර්ත්ඩේ කේක් එක ඩෙකොරේට් කරගන්නේ කොහොමද කියලා. මාත් එක්ක subscribe කරලා එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ස්තුතියි. ඒ වගේම subscribe කරලා නැත්නම් කවුරු හරි subscribe කරන් යන්න. like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. අපි එහෙනම් බලමු අපේ බර්ත්ඩේ කේක් එක අපි හදාගත්තේ කොහොමද කියලා. මුලින්ම අපි අයිසිං කරගන්න කේක් එක කේක් බෝඩ් එකට තියලා අලව ගන්නවා. ඊට පස්සේ මම දැන් මේක ක්‍රම් කෝට් කරගන්න හදන්නේ. බටර් අයිසිං වලින් ක්‍රම් කෝට් කරගන්න. අපේ කේක් එක සම්පූර්ණයෙන්ම මේ විදිහට ක්‍රම් කෝට් කරගන්න ඕනේ. ක්‍රම් කෝට් කරලා විනාඩි 20ක් විතර ෆ්‍රිජ් එකේ තියලා ගන්න. කැමති නම් එළියේ උනත් තියලා ගන්න පුළුවන්. මේක හොඳින් වේලුණාට පස්සේ තමයි අපි ඊළඟ ලේයර්ස් දෙක දාන්නේ. බටර් අයිසිං එක කොටස් දෙකකට වෙන් කරලා ගන්නවා. එක කොටසකට මම බ්ලූ කලර් එක එකතු කරනවා. මේ විදිහට එකතු කරනවා. හොඳින් කවලම් කරගන්න. මට අවශ්‍ය කලර් එක මදි නිසා මම තව කලරින් ටිකක් එකතු කරගන්නවා. දැන් හොඳින් මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට බටර් අයිසිං එක සම්පූර්ණ බ්ලූ කලර් වෙනකන් ඔයාලා මික්ස් කරගන්න. දැන් හදාගත්ත කලරින් ටික පයිප් බෑග් එකකට දාගන්න. දාගෙන දැන් කේක් එකේ යටම කොටසනේ මම බ්ලූ කලර් වලින් ඩෙකොරේට් කරලා තියෙන. ඒ නිසා බ්ලූ කලර් වලින් කේක් එක වටේටම මේ විදිහට කවර් කරගන්න. දැන් මම අයින් කරගත්ත අනිත් බටර් අයිසිං එක තියෙනවා. ඒකත් පයිපින් බෑග් එකකට දාලා මෙන්න මේ විදිහට උඩින් දාගන්න. සම්පූර්ණ කේක් එකට බටර් අයිසිං කවර් කරගන්න. කේක් එක වටේටත් බටර් අයිසිං වලින් කවර් කරගන්න ඕනේ බ්ලූ කලර් එකට උඩින්. ඔයාලත් මේ විදිහට කරගන්න. එතකොට අපිට ලස්සන කේක් එකක් හදාගන්න පුළුවන්. මේ විදිහට ඔයාලා කේක් එක නීට් කරගන්න ඕනේ. දැන් අපි එහෙනම් බලමු අපි කේක් එක වටේට නීට් කරගන්නේ කොහොමද කියලා. එක අතකින් අරගෙන අපි නීට් කරනකොට අපේ අනිත් අතින් අපේ ටර්නි ටේබල් එකේ මේට කරකවන්න. දැන්
සම්පූර්ණ කේක් එක වටේ නිට් කරගෙන ඉවරයි. කේක් එකේ දාලා තියෙනවා මුහුදු රැල්ලක් වගේ එකක්. ඒක කරන්නේ මෙන්න මේ විදිහට එකතු දෙකකින් කේක් එකට තියලා අපි ඩයිනින් ටේබල් එක සම්පූර්ණව කරකනවා. කේක් එක උඩ ස්පැචුල එක ආධාරයෙන් බ්ලු කලර් අයිසින් එකෙන් තවර ගන්න. දැන් අපිට මෙතන හැපි බර්ත්ඩේ කියලා ලියා ගන්න පුළුවන්. ඔයාලට හැපි බර්ත්ඩේ කියලා ලියලා කැමති නමක් ඒ වගේ ඕනම දෙයක් ලියන්න පුළුවන්. කේක් එක වටේට මං ස්ප්‍රින්කල් වලින් ලස්සන කරගන්නවා. ඔයාලා මගේ මේ වීඩියෝ වලින් මොනවාම හරි අදහසක් ගත්තා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න බැරි වෙච්ච හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන් යන්න කියලා. කේක් වීඩියෝ වලින් මම ඔයාලත් එක්ක දිගටම සම්බන්ධ වෙනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්න.